ඔයාලා දන්නවද මං අද ඉන්නේ එඩින්බරා වල තියෙන රොස්ලින් කියන පැත්තේ රොස්ලින් කාසල් වලට යන පාරේ. ඉතින් මේ රොස්ලින් කියන්නේ මෙතන තියෙනවා තැන් දෙකක් මම බලන්න ආද යනවා. එකක් මට තියෙන්නේ දෙකට, අනිත් එක දැන් ඕන්ලාක බලන්න පුළුවන්. මේක මම හිතන්නේ රොස්ලින් කියන්නේ ගමක්. එතකොට එඩින්බරා සිටි එකෙන් සාමාන්‍යයෙන් ටිකක් දුරකින් තමයි තියෙන්නේ. විනාඩි 45ක විතර දුරකින් තමයි මේ රොස්ලින් කියන පැත්ත තියෙන්නේ. එතකොට මේකේ බලන්න තියෙන තැන් දෙකක් තියෙනවා, විශේෂ තැන් දෙකක්. එකක් තමයි රොස්ලින් කාසල් එක. දැන් මේ මම යන තැන. ඊළඟට අනිත් එක තමයි රොස්ලින් චාපල් එක. එතකොට ඒක මට තියෙන්නේ දෙකට යන්න තියෙන්නේ. බලන්න මොකද ඒක ටිකට් වලට යන්න තියෙන්නේ. ඉතින් මේ රොස්ලින් කාසල් රොස්ලින් චාපල් ගත්තාම මේවා පටන් ගෙන තියෙන්නේ 15 වන සියවසේ. 15 16 වන කාලේ තමයි පටන් ගෙන්නේ. හැබැයි දැන් වෙද්දී මේවා ගොඩාක් දුරට කඩාගෙන වැටිලා ඒ කාලේ තිබ්බ යුද්ධත් එක්ක මම ඔය හොයලා බලපුවත් එක්ක මේවා කඩාගෙන වැටිලා විනාශ වෙලා තමයි තියෙන්නේ. මම මේ එන්නේ දෙවනි පාර. පේනවනේ මේ පාරවල් එහෙම ඔක්කොම මඩ වෙලා තියෙන්නේ. මම ගිය පාරත් එද්දි මෙන්න මේ කාලෙද වගේ ආවේ. එතකොටත් මේ පාරවල් මේ විදිහමයි, මේ දැනුත් ඒ විදිහමයි. කියන්නේ මේ වැසි දවස්වල තමයි මට සෙට් උනේ එන්න. මාර ලස්සන ප්ලේස් එකක් මේ හරිය. මං හිතන්නේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. මම ගිහිල්ලා නැහැ කලිමුත්. අතන තියෙනවා මේ ගුහාවක් වගේ එකක්. මාරයි මෙන්න මේ හරිය. ඉතින් මේ එඩින්බරා වල ගොඩාක් තැන් තියෙනවා බලන්න. මම කාසල් නම් ගිහිල්ලා තියෙනවා. මෙහෙ ගොඩක් තියෙනවා ක්‍රේට්. හැබැයි එඩින්බරා සිටි එකේ තියෙන කාසල් එකට ගිහිල්ලා නැහැ. මම අද උදේගේ ටිකට් එක බැලුවා. ඒක ටිකට් එක ගොඩක් ගණන් වැඩි. මේවා ගොඩාක් පරණ දේවල්. අවුරුදු 500 ගණන් විතර පරණ දේවල්. හිතන්න 1600 හරි 400 ගණන් වල හරි මම හිතන්නේ. එතකොට දැනට 500ක් විතර වෙනවනේ මම හිතන්නේ. ඔව් 400 කියන්නේ 500කටත් වැඩි වෙනවනේ. ඉතින් ඔන්න ඔය වගේ මේ ඉන්න ඉතිහාසයක් තියෙන මේ දේවල් මේ එඩින්බරා වල ගොඩාක් තියෙනවා. එඩින්බරා කියන්නේ මේ ස්කොට්ලන්ඩ් වල ගොඩාක් තියෙනවා. ඉතින් එන්න මේ වගේ තැනක් තමයි මේ මම මේ ඇවිල්ලා ඉන්නේ දැන්. ඔයාලට නම් පේනවා ඉතින් මේක මේ එන පරණ ගොඩාක් ඒ කියන්නේ මේ බිත්ති මේවා කඩාගෙන වැටිලා තනිකර ගල් අන්න ඒ වගේ තියෙන තැනක් කියලා. මෙහි කවුරු හරි ඉන්නවා ඇති. වාහන තියෙනවා එහා පැත්තේ. වාහන අතර කරලා තියෙන්නේ අපිට යන්න බෑ. මම හිතන්නේ 1986 දාලා තියෙනවා. ඉතින් මේවා ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් විස්තරයක් මම සාමාන්‍යයෙන් බලපු දේවල් වලින් තමයි ඔය පොඩි පොඩි දේවල් ටිකක් කිව්වේ. කොහමරි 15 16 කියන සියවස් වල තමයි මේවා පටන් ගෙන තියෙන්නේ. ඊපස්සේ යුද්ධ කාලේ මේවා විනාශ වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ තියෙනවා. මොකක්ද මට නම් මතක නැහැ. ඒ ෆැමිලි එකක තමයි යාලා ඒ කුමාරයා තමයි මෙන්න මේ රොස්ලින් කාසල් එක සහ චාපල් එක හදලා තියෙන්නේ. ඉතින් එතකොට හිතන්නකෝ මේවා ඔක්කොම තනිකර ගල් බිත්ති තියෙන්නේ. ඇත්තටම ඉතින් ලංකාවේ තිබ්බ මේ දේවලුත් එක්ක, ඒ කියන්නේ ලංකාවේ අපේ තිබ්බ ඉතිහාසයත් එක්ක මෙහි තියෙන ඉතිහාසය මේවා ගොඩාක් දුරට මං හිතන්නේ මේ ගොඩනැගිලි හදපු දේවල් හරීම විස්මජනක දේවල්. අපිට පල්ලෙහාට බහලා බලමු. මේ පල්ලෙහාට යන පාරත් එනට මඩ වෙලා තියෙන්නේ. මේ පල්ලෙහාට ගිහලා බලමු. පල්ලෙහාට ගාලා පෙන්නන මේ යන වතුර පාරක් යනවා මේක දිගට. මේ වතුර පාර මේ මෙහි ඉඳලා ඕම රවුමට ඇවිල්ලා මේ කාසල් එක වටේෙන් ගිහිල්ලා චාපල් එක පැත්තෙන් තමයි යන්නේ. පැත්තෙන් යනවා. මේවා ගන්න දෙයක් නැහැ කියන්නේ මඩ වෙලා තියන්නේ අය. වලට පේනද? මේ දවස් හොඳ නෑ. ඒක තියෙන අවුල. වෙන දවස්වල නම් මම හිතන්නේ කියන්නේ සම කාලෙට නම් මෙහෙම ප්‍රශ්න නැතුව ඇති. කියන්නේ මෙහෙම මඩ වෙලා මෙහෙම අවුල් වෙලා. මේ කාලෙට මෙහෙම මේ මඩ වෙලා වතුර වෙලා අපි පල්ලෙහාට ගිහලා බලමු දැන්. ලිස්සනවා මේ හරිය මේ. ඔයාලට පේනව නේද මේක පේන විදිහ මේ උඩ තියෙන මේ
මොකක්ද ඒකට කියන්නේ? කාසල් එක. මෙතන තියෙනවා මේ මං හිතන්නේ මේක හදලා තියෙන වතුර එන මොකක් හරි එකක්. වල පේනෝනේ මේක ඇතුලේ බය බැලුම් සතු තියනවද නැහැ. කැලෑවක් ඇත්තට මේක හින කැලෑවක්. වල පේන දේ මේකට හින දුරින් තියෙනවා මේ පාර. මේ පැත්තෙන් පාරක් නෑ, මේ පැත්තෙන් කෙලිම තියෙන කඳු. අපි යමු උඩට. මට 2 වෙනකන් තව පැයක් ඉන්න ඕන. පැයකින් පස්සේ තමයි මේ චාපල් එක බලන්න තියෙන්නේ. ඒක නම් පට්ටම ලස්සන තැනක්. මාරම ලස්සන තැනක් ඒක. අපි යමු එතෙන්වත්. මෙතන මං කියවනේ පල්ලෙහා වතුර පාරක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කාසල් එක වටේම යන. එතෙන් මං යන්නම් ඔයාලව. සීතලයි මේ හරිය. දැන් අර හවස් එකද වහිනවා නිසා පොඩක් පින්න වගේ එනවා මේ. ඊයවත් දින සීතල. අද උදේ නම් සීතලක් තිබ්බේ නෑ මේ. දැන් තමයි තියෙන සීතල. මෙන්න මේ පාර, ඒ කියන්නේ මෙන්න මේ හරියේ තියෙනවා පාරක් දිගට. මෙන්න මේක එන ඩේන්ජර්. මං ගිය පාර ගියා මේක දිගේ. ඒක හරි එනව ඩේන්ජර් පාරක්. මොකද කොයි වෙලේ කඩානේද කියලා හිතා ගන්න බෑ. කොහොමද මේ හරිය මරුනේ? මාර දෙපැත්තේ මේ මාර ලස්සනයි. ඉතින් මම මේක ඇතුළට ආවට පස්සේ ඇතුළට ගිහිල්ලා ආවේ දැන්. ඇත්තට මේක ඇතුළේ මාර ලස්සනයි. හිතා ගන්න බැරි තරම් මේ ලස්සන දේවල් කැටයම්ම තමයි තියෙන්නේ. ඔක්කොම කැටයම්. මේකේ මම කියපු විදිහට තියෙනවා මේ කුළුණු දෙකක්. මේ කුළුණු දෙක හදලා තියෙන්නේ, ඒ කියන්නේ දැන් මේවා හදන කැටයම් කරන කෙනා ඉන්නවනේ. ඒ කැටයම් කරන කෙනාගේ දැන් කැටයම් කරන ලොකු කෙනා ඉන්නවනේ. එයා දවසක් නැති දවසේ එයාගේ ගෝලයා තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒක හදපු නිසා මේ ඒ කියන්නේ ඒක හදන කෙනා ගෝලයාව මරලා තිනවා. ඒ කියන්නේ ඉරිසියාවට තමයි මරලා තින්නේ. ඉතින් ඒ තමයි කැටයම් වලින් පිරුණ තැනක් තමයි මෙන්න මේක. මේ හිතා ගන්න බෑ මාර ලස්සනයි. ඇතුළට ඇත්තට මේ ඇතුළේ වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඇතුළේ වීඩියෝ ෆොටෝ මොකුත් ගන්න බෑ. මේ අපිට පුළුවන් එළිය විතරයි මේවා කරන්න. බලන්න මෙතනින් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. මේක සන්ඩේ මේකේ මේ සන්ඩේ නෝමල් මොකද චර්ච් එකේ යන දේවල් ඔක්කොම කරනවලු. ඉතින් සන්ඩේ හැමෝටම ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ එළිය පේනවා වගේම තමයි මෙතන මේ චාපල් එක ඇතුලේ තියෙන හැම දෙයක්ම මේ තියෙන පිළිම මේ හදපුවා මේවා මේ විදිහටම ඇතුලේ හදලා තියෙනවා. ඇතුලේ මාර ලස්සනයි. සද්දයක් නැහැ. ඒ වගේ මේකේ තව මේ යටටත් යන්න පුළුවන්. අර එක සයිඩ් එකකින් තියෙනවා පල්ලෙහාට යන්නේ. පල්ලෙහාට යන තැන එතන ඇතුලේ තව කාමරයක් තියෙනවා. හරිද? මේ ඔක්කොම තියෙන්නේ ගල් වලින්ම තමයි හදලා තියෙන්නේ. මේ වලට පේනදී මෙන්න මේක තමයි මං කියපු කාමරේ. මේක තියෙන්නේ යට. හරිද? මේ විලා චාපල් එක ඇතුලට ගියාට පස්සේ ඇතුලේ තියෙන විදිය. හරිද? මේ උඩ තියෙනවා මේ විදියටම උඩින් තියෙනවා. ඊට පස්සේ ඒ ටික තමයි එළියේ ෆොටෝස් වල තියෙන්නේ. මෙතනක් තියෙන මේක එක දේවල්. මේක හදන්න ගත්ත දේවල්. ඔව්. බලන්න ඇත්තට. ඉතින් ඔන්න විදිහට තමයි චාපල් එක බලලා ඉවරුනේ. ඔයාලටම පේන්නේ කොච්චර ලස්සනද කියලා. ඉතින් දැන් මම එළියට යනවා. ඉතින් බ්‍රාස් සිටි එකට යනවා. ඊට පස්සේ ගෙදර යනවා.